මගේ vlog එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම මේ උදෙන්ම යන්න හදන්නේ සකඩ කිචෝවල තියෙන තවත් ලස්සන ප්ලේස් එකක් බලන්න. ඉතින් දැන් මම මේ අපේ ස්ටේෂන් එකට යද්දී ස්ටේෂන් එක ළඟ තියෙනවා මේ කාලේ ජපානයේ ප්‍රසිද්ධ හයිඩ්‍රේසියා මල්. බලන්නකෝ ඉතින් ඒ වගේ ලස්සන මේ මල් ඉතින් පොකුරු මෙහි මේ කාලේ දැක ගන්න පුළුවන්. පාට විවිධ වර්ණ වලින් මේ මල් මේ කාලේ තියෙනවා. ඉතින් මම මේ මලුත් බල වටේ පිටාවේ ලස්සනත් බල හිමින් ස්ටේෂන් එකට ඉතින් හැමදාම මෙහෙම යනවා. ඔන්න එහෙනම් මම දැන් මේ ස්ටේෂන් එකට ආවා. මෙතන ඉඳන් මිනිත්තු 8ක් වගේ තමයි ඉතින් සකුරාකිචෝ ස්ටේෂන් එකට යන්නේ. මේ ට්‍රේන් එකේ තමයි ඉතින් මම මේ යන්න හදන්නේ. හරි ඉතින් මම දැන් මේ ට්‍රේන් එකට නැගලා යන්න තමයි හදන්නේ. ඔන්න එහෙනම් මම දැන් මේ සකුරාකිචෝ ස්ටේෂන් එකට ආවා. දැන් මම මේ සකුරාකිචෝ ස්ටේෂන් එකෙන් එළියට තමයි මේ එන්නේ. බලන්නකෝ ඒ වටපිටාවේ තියෙන ලස්සන. හරි ඉතින් මම දැන් මේ යන්න හදන්නේ සකුරාකිචෝ වල තියෙන ප්‍රසිද්ධ නිප්පොන් මරු මෙමරියල් පාක් එක බලන්න. හරි අපි දැන් යමුකෝ. ඉතින් මේ පාක් එකට යද්දී ලස්සන වටපිටාවක් දැක ගන්න පුළුවන්. මෙහි පරිසරය ඉතින් මාරම ලස්සනයිනේ. තනිකර කොළ පාට ගස් වලින් පිරුණු ලස්සන වටපිටාවක් තමයි ඉතින් මේකට යද්දි හම්බෙන්නේ. මේ තියෙන්නේ එන්නේ පාක් එක තමයි. මේ නිප්පොන් මරු මෙමරියල් පාක් එක ගොඩක් ප්‍රසිද්ධ මේ නිප්පොන් මරු නැව නිසා තමයි. මේ නිප්පොන් මරු මෙමරියල් පාක් කියලා කියන්නේ ජපානයේ නාවික ඉතිහාසය හා නවීන නගර සංවර්ධන එකට හමුවන විශේෂ ප්ලේස් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ නැව ජපානයේ දශක ගණනාවක් පුරා ජපානයේ නාවික නිලධාරි පුහුණු කිරීමට යොදාගත් නිසා අද මේක මෙහි නාවික උරුමයේ සංකේතය ලෙස මෙතන සංරක්ෂණය කරලා තියෙනවා. මේක ඉතින් 1930 ඉදි කරන ඉතිහාසගත පුහුණු නැවක් වන නිප්පොන් මරු නැව කියලා තමයි හඳුන්වන්නේ. මෙතන මේ නිප්පොන් මරු නැව ඇතුළත උනත් ගිහින් බලන්න පුළුවන්. තව යොක්කොහොමා පෝර්ට් මියුසියම් එකද මෙතන තියෙනවා. ඒ දෙකම බලා ගන්න පුළුවන්. එක්කෙනෙක්ට ඒ දෙකම බලන්න යෙන් 800ක් වගේ තමයි ඉතින් වෙන්නේ. මේ කවුන්ටර් එකෙන් තමයි ඉතින් ටිකට් එක ගන්න ඕනේ. මෙතනින් මේකේ ටිකට් එක අරගෙන නැව ඇතුළට ගිහින් බලලා ඊට පස්සේ ඒක ඉස්සරහම තියෙනවා යොකෝහාමා පෝර්ට් මියුසියම් එක. ඒක ඇතුළට බලලා ඉතින් එන්න පුළුවන්. හරි දැන් අපි ඉතින් දැන් මේ යන්න හදන්නේ තවත් ලස්සන මේ කිට්ටුවම තියෙන ලස්සන ප්ලේස් එකක් බලන්න තමයි. ඒකේ නම මොකු වකු යොකෝහාමා යෝයෝ. අපි දැන් යන්කෝ එක බලන්න මේ පේන්නේ එන්නේ එක තමයි. මේක විශාල ස්ටේන්ලස් ස්ටිල් කලා නිර්මාණයක් කියලා තමයි කියන්නේ. ඒ වගේම රෝලර් කෝස්ටර් ට්‍රැක් එකක් වගේ පෙනෙන මේ අද්විතීය ස්කල්ප්චර් එක නවීන නගර නිර්මාණ ශිල්පයයි කලාත්මකතාවය එකට එකතු කරන විශිෂ්ට නිර්මාණයක් කියලා තමයි කියන්නේ. බලන්නකෝ ඉතින් ඒකේ ලස්සන. ඒ වගේම තමයි ඉතින් මෙතන පරිසරය හිමත් හරිම ලස්සනයි. හරිම ලස්සන නිස්කලංක වටපිටාවක් තමයි තියෙන්නේ. මෙතන ඉතින් කට්ටිය පොත්පත්තර කියවත් ඉන්නවා.
ඒ වගේ ඉඳගෙන ඉතින් තමන්ගේ පාඩුවේ නිදහසේ ඉන්නවා. එහෙම ඉන්න පුළුවන් ලස්සන නිස්කලංක පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. මටත් දවසම හරි මෙතන ඉතන ආසයි තියෙන සුන්දර තැනක් තමයි මේ. ඔන්නෝම ඉතින් අද දවසම මේ ලස්සන වටපිටාව බල මමයි මගේ යාළුවයි ගත කළා. මේ වටපිටාවේ කොච්චර හිටියත් එපා වෙන්නේ. ඒ තරම් මේ හරි නිස්කලංක ලස්සන පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මෙතෙන් ලස්සන මේ වගේ view එකක් බලා ගන්න පුළුවන්. බලන්නකො කොච්චර ලස්සනද කියලා. දැක්කම ආස හිතෙනව නේද? හරිම ලස්සනයි නේද මේ වටපිටාව? ඉතින් අපි මේ සේරම බල ඉතින් සකුරකිචෝ වලට ආවා. දැන් ඉතින් මහන්සියටත් එක්ක මොන හරි බොන්න වගේ ඕන නිසා මෙතන තියෙන ස්ටාර්බක්ස් එකකින් ඉතින් මොන හරි බොන්න තමයි මේ යන්න හදන්නේ. මම ඉතින් මේකෙන් බොන්න මාස්කක් තමයි මේක. මම ඉතින් දැන් අදත් මේක ගත්තා. දැන් ඒකත් බීලා ආයෙ සකුරකිචෝ වටපිටාව ගිහා ඉතින් ටික බලවලා හිටියා. මේක ගිහා බලන් හිටියනම් කොච්චරවත් ඇති වෙන්නේ. මෙහි ඉතින් ගොඩක්ම ලස්සන හවුස් එක රැට තමයි. ලයිට් දැම්මහම මාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි රැට මෙහි මාරම ලස්සනයි. බලන්නකො ඉතින් කොහොමද කියලා. මේ සකුරකිචෝ නගරය කියන්නේ හවස් කාලේ රාත්‍රී කාලේ ලස්සනට ගත කරන්න පුළුවන් ලස්සන දේවල් බලා ගන්න පුළුවන් හරිම ලස්සන නගරයක් තමයි. මම හිතෙනවා මේ පරිසරය දැක්කාම ඔයාලටත් මට වගේම ආස හිතෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ ලස්සන තැන් ඔයාලට බලන්න අරන් එන්නම්කෝ. මම එහෙනම් මේ වගේ මෙතනින් අවසන් කරනවා. මේ වගේ ලස්සන තැන් බලන්න අමතක නොකර මගේ channel එකට එකතු වෙන්න. එහෙනම් අදට මගේ vlog එක මෙතනින් අවසන්. Bye bye.